අවදාක හෝල් එක දෙන්නවා. ඕ මම මේ රින්ගින් ටෝන් එක නටනට හිටියේ. කවුද බලන්නකෝ? ඔයාගේ ගජ මිතුරා. මොකක්? චමත්. හෙලෝ. ඒ ඉංගාපති කෝලනම් ඈ? මොන ලෝකෙද බං හිටියේ? ඇයි බං? ඇයි කියලා අහන්නේ? සෙට් එකම සෙට්ටලා ඉන්න කල්පලයා ගෙදර. බෝතලේ කඩන්න නැතුව බලන් ඉන්න උඹේ නක. ඉනා මං එනවා. බබා මේ මං හන්දියට පොඩ්ඩක් ගිහිල්ලා නෑ. මේ ඔයා ඔය 2025 සම්පූර්ණ තරගයට සබම් පිටිම යන්න හදන්නේ. බබා මේ මට වඩ කියන්න බැරි වුණා මේ කල්පගේ අම්මගේ දානේ ගෙදරලු අද. අද? ඔව්. දැන් මාස දෙකකට කලින් තිබ්බනේ. ඔව් තිබ්බනේ. ඒ තිබ්බේ 3 මාසේ මේ 5 මාසේ. හොඳ දියට පූජාවක් වගේ. අනේ ඔව් පෑන් පූජාව. අනේ ඉන්නු කෙනා මාත් ඇස්සේ. ඒ බබා ඔයාට එන්න හොඳ නෑ වා කීකට අහුවේ එපා පයින් දෙපා. ඇත්තද? ගෙදරින් එළියට අරියක් තියන්නේ නැහැ. කිල්ලට. වොෂ් එකක් දාගන්නවා. තාට අක්ක පමිනවනේ. රාව ගාලනම් පැන්නා. දැන් ගිහලා ආන්න. බබා චමත්ලාද සෙට් වෙනවලු. ඩියුටි ෆ්‍රී එකෙන් ෂෝක් බඩු ටිකක් ගෙනල්ලා. ඔෆිස් එකේ සෙට් එකම එනවලු. අනික මේ බයිට් එකට ඕග් ලෙවල් හදලාලු. මම යනවද බබා ඔව්වට? අනික මම මොකටද යන්නේ? මම ඉස්කෝලේ යන කාලේ මද්ද්‍රව්‍ය නිවාරණ සංගමේ සභාපති. මම මොකටද යන්නේ ඒකට? අනික බබා මම කොහොමද ඔයාව දාලා ඒවට යන්නේ? බබා පොල් ගෙඩිය ගන්නද බෑග් ගන්නද? බෑග් ගන්නනේ. මොකද බං මේ පෝරසනාධාරය හම්බෙච්ච නැති ගොවියෙක් වගේ හූල්ලන්. අනේ බං අපේ ගෑන්ට කොච්චර කරත් වැඩක් නැහැනේ. ඒතරම් ගුණ කරත් ගැහැණුන් නොවෙති යහපත්. ඒක තමයි බං මේ අපි වගේ සිල්මත් කොල්ලොන්ට සිංගල් ලයිෆ් එක හරියන්නේ. මට නම් ජීවිතේ මේ පවුනා බං. හරි මේ කේස් එක මොකද්ද කියපන්කෝ. මචං අපේ ගෑන්ට කොච්චර කරත් වැඩක් නැහැනේ. ඒවා පේන්නේ නැහැ. මට ගෙදරින් එළියට බහින්න දෙන්නේ නැහැනේ බං. උඹ කූඩු කරලා පෙට් ෆුඩ් කන්න දෙනවද බං? ඒට් ෆුඩ් කන්න දෙනවා කියන උඹ කියන්නේ කන බත් කටක් කන්නේ මචං මම වහලෙක් වගේ ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් බං වැඩකාරියෙක් ගනින්කෝ ඉවරයිනේ මේ ප්‍රශ්නේ. ඒවා වැඩක් නැහැ මචං අපේ ගෑණි කියනවා එයාට එයාගේ ජීවිතේ බෝරින්ලු. එයාට මේ රට ටුවර් එකක් යන්න ඕනලු. හැබැයි පුතේ ගන්න පිහිටෝල බැලුවාම ඒ කතාවේ ගත යුත්තක් තියෙනවා. ඒ මොකද්ද? ඉතින් බං ගෑණි රට ගියා කියන්නේ උඹට සතියක් විතර කංකරච්චල නැතුව ජීවත් වෙන්න පුළුවන්. ආනික මේ අපිත් එක්ක ෆුල් ෆන් එකේ ඉන්න පුළුවන් නේ බං.
කතාවනං ඇත්ත මේ පචන් දුබායි හරි තායිලන් හරි බෝට්ටුවෙන්වත් අපි ඕස්ට්‍රේලියාවට හරි යවමකල් එතකොට බම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනි ඊට පස්සේ මචන් අපි සෙට් එකම සඳ බොඳ වෙලා මල් පරවෙන්න ෆුල් ෆන් එකක් ගමු මචන් තව පොඩ්ඩින් මැස්සෙක් කියලා මං ගහනවා අයිතු වෙන්නනේ රසද හැබැයි බබා පළවෙනි දවසේ අතු නූඩල්ස් එක පට්ට ඇයිද මේක රස නැති රසයි බබා තමුසෙට මං කෑම 100ක් හැදුවා මතක තියෙනවද මම මුලින්ම හදපු නූඩල්ස් එක විතරයි බබා මේ නූඩල්ස් එකේ ඉඳන් මේ හදන හැම කෑම එකක් දක්වාම රස එහෙම කියනවා හරිද බබා ඔයා හදන කෑම රසයි හැබැයි වගේ නූඩල්ස් එක ගොඩාක් රසයි කියලා එහෙමම කියන්නම් බබා එහෙමම කියන්නම් බබා මේ ඔයාට කම්මැලිත් ඇතිනේ මං ඔයාට සතියක වැකේෂන් එකකට දුබායි යන්න ටිකට් බුක් කරා මොනවා ඔය ඇත්තමද ඔව්වනේ බරු ඇත්තනේ ඔයාට ඉතින් ගෙදර ඉඳලා කම්මැලිත් ඇතිනේ ඔයා දින්න ඔතට එන්ජොයි කරලා පොද්දට ඊනෝද වෙලා ඉන්න ඕන හරිද අප්පා පිස්සු යාට මගේ රොත් හෙලෝ බබා ඉමේෂන් හාබෙබේ ශොපින් කරා අම්මෝ ඇවිදලම්ම මහන්සියානේ හැබැයි සෑහෙන බරු ගත්තා බබා මොකද වගේ වොයිස් එක වත් අසනීපේ මට තේරෙනවා මොනා කියනවද කියලා මේ බබා වා නැතුමට සාකා වගේ වාට කියන්න මට මේ උනත් හැදිලා ඕ මයි නේද මං අපේ අම්මාව වන්නස බබා අම්මට නම් කරදර කරන්න එපා වාට කියන්න මගේ යාළුවෝ ටික ඇවිල්ලා ඉන්නේ ඒගොල්ලෝ ෆෘට්ස් බෝතල් සුප් බෝතල් ඔක්කොම අරගෙන ඇවිල්ලා තියෙන මේ ओके बाबा है ना और रेस्टोरेंट वन पियो ठीक है හරි බෙනික बाय චියර්ස් ෂොට් එකේ සද්ද ෂොට් එකේ සද්ද නෙමෙයි යකෝ කවුරු හරි ගෙදර බෙල්ලෙක් ගැහුවා නැන්දම් ආන්ටි පුතාලා ලෙඩ බලන්න ආවද ඔව් ආන්ටි මහත්මී මේ ශාන් පුතා සනීපයි කියලා දැනගත්තු ගමන් බලන්න ආවේ කෝ බලමු දැන් පැය කීයකින් නම් වුණද අද උදේ ඉඳන් ඩොක්ටර් ආන්ටි බබුනේ ගියාද දෙපාරක් ගියා ඉතින් කොයිකටත් මේ බෙහෙත් ටික බීලා බලමු පුෂ්පිකා දැන් ඔය ළමයිනොත් යන්න ඊටපන් මං ගෙනින් දාන්න උඹම යන්න උඹලා පයල හරි මට ඔක්කොම සෙට් කරලා රෑට කෝල් එකක් දීපන් මම එන්නම් වෙලාවට හරිනේ එච්චරයි ඔව් අනේ අදද නැති උනේ ඊයේ පොකට හිටියනේ අයියෝ 11ටද බොඩිය එන්නේ හරි 11ට බොඩිය ආපු ගම කෝල් එකක් දෙන්න අයියෝ හරි මරණය අයියෝ මේ ඒක නෙමේ බං උඹලා ගෙදර හරියම පිගන් කෝප්පයක් නෑනේ උඹලා බත් කන්නේ අත් දෙකට බෙදාගෙනද බං ඇයි අර තියෙන ඕන තරම් පිඟන් කෝප්ප තියෙනවා කට කැඩිච්ච කෝප්ප පිගන් තියෙනවා රාජසිංහ රජුරුගේ කාලේ බත් කාපුවා වගේ බං ඇයි අර මල් සෙට් එක මල් සෙට් එක ඒක යකෝ අපේ කියලා බැඳලෙනකොට දෑවැතර කියන අපු සෙට් එකනේ ඒකිනුත් තියෙන දෙකයි ඉතින් ඒකනුත් කැවෙනවා මේ ගේ හරි උයන්න හරියම බල දක්වත් නෑ බං තියෙන්නේ අපේ කියලා මෙහි ඇවිල්ලා දුක් විඳිනවද කොහෙද හෝ අනේ අම්මගේ නල්ල මලේ දූසිනි හරියට උයන්න දන්නේ නැහැ කන්නේම කඩේ එහෙනම් ඉතින් ඔබ දැනගනින් කුයන්න ඉතින් අපරාධනේ ගෑණියෙක් ගත්තේ මට තිබ්බ කෝකියෙක් ගන්නනේ මෙච්චරයි කොළුව හරිද මං අද දවල්ට යන්නේ ඔබ දවල්ට කඩේට ගිහලා පිගන් කෝප්ප හොඳ සෙට් එකක් කරන් වරේ පොෂ්‍යකට කන්නවත් නෑ මෙතන ගේන්න
ඕක තෝරන පිගන් කෝප්ප. දැන් කොහොමත් ගෙදර එනකොට 6 පහ වෙනවනේ. මම ලෝචිට කියලා අඹරන්නම් කොහොඳ ගුලියක්. හෙලෝ ලෝචියෝ. අර ඉමේෂාන් කොළුව. නෑ බම් මම කියන්න ගියේ ඉමේෂාන් කොළුවට පොඩ්ඩක් පූෂ්ණි වගේ. උරුම කොළ මැල්ලුමක්වත් හදලා දෙන්න ඕනේ. කරපිචරියක්වත් හොයාගන්න ඕනේ. මන් තියන්නම්. මේ හැමදේම කරන්නේ මගේ හිත දිනාගෙන ගෙදරින් එළියට පැනගන්න. ඒවා කොහෙද පුතේ මේ අම්මත් එක්ක? අයියෝ බං උඹලා ගෙදර අඩිය අල්ලන්නට තාත්තියක්වත් නෑ නේ උඩුතර පිටරයක්වත් බැද ගන්න. පොඩ්ඩක් ඉමේෂාන්ට කියපන්කෝ. අම්මට නන් ස්ටික් පෑන් එකක් ඉවරනේ. ඈ ඕනි හොඳ හොඳ. අම්මේ මම බැලුවේ හවස පොඩ්ඩක් හිටපන්කෝ මං අලුත් රෙසිපියක් බලාගත්තා. දැන් හදලා දෙන්නකෝ ඩිනර් එක. ස්ටොප් කළේ. අම්මේ මොනවද හොයන්නේ? අනේ අර චූටිගේ ඉස්කෝලේ ගුරු දෙගු රැස්වීමට අදින්න සාරියක් හොයනවා බං මම්මේ. අනේ තිබ්බනම් දෙන්න තිබ්බා. මේ හම්බුණාද? ඊ නෑ බං මේ වගේ වඳිනවද බං අපි? අයියෝ අම්මේ මට ඩිසයින් එක මැටීරියල් එකයි පාටයි කියන්න මං ගෙනත් දෙන්න කොහවසට සින් ගාලා. අනේ පිස්සුද කොළුඹ මේ බොරුවට මට සාරි හොයන්න අවුවේ රස්තියාදු වෙන්න ඕනේ නෑ. ඇරත් මං අඳිනෝගේ පොෂ් සාරි හොයන්න හරි අමාරුයි. අනේ පිස්සු දම්මේ ඕක මොකද්ද? මම ගේන්න ලස්සන සාරියක්. අයියෝ බය වෙන්න එපා. අම්මේ මම පොඩ්ඩක් මේ හවසට අන්න ෆෝන් එකට කෝල් එකක් එනවා බං කවුද දන්නේ? ඇන්ටි අපි මේ මන් දන්නවා. ඇන්ටි දන්නවා ඔව් නැත්තම් කොල්ල වුණාම කාලා බීලා ආතල් එක ෆුල් ජොලියක් දාලා ඉන්න ඕනේ බං. එහෙනම් ඉතින් කට්ටිය ගිහිල්ලා පරිස්සමින් හොඳ ආතල්යක් දාලා එන්න ඕනේ හොඳේ. ඒ තැකි වැඩි සපංගමු ආන්ටි අනුහස් පුතා. මේ ගේ ඇතුළට බෝලේ ආවා ආන්ටි නිමේෂා සුවලුත් අවුරුද්දක් ඒව ඇන්ටි කෙල්ල ගෙදර නැතුව මොන වරුදුද බං? ඉමේෂාන් Hey, jingle bell, jingle bell, jingle all the way. All the heart is sing by the man that covers it. Hey! අන්න මතු මැද්දේ පිරිමුරන් චොද්දිව බං. බෑනෝ මේ බලපන් මේ මල් පැල ඔක්කොම කනාටු වෙලා ගිහලා. උඹලා මේවට වතුර ටිකක්වත් දාන්න නැද්ද බං? දානවා. ඔව් ඔව් දාලා තියෙන හොඳ දැමිලා. අපි ඉන්න ඕනේ මේවට සාත්තු කරන්න. මේ උඹ යන්නේ ගමන් අර මොනවද බං අර ගෙට වෙන පැල ටිකක් ගෙනලා තියපන්කෝ බං. මොකක්? බං මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස්. අන්න හරි ඔය පොෂ් එකට තියන්න බං. මේ අපි බොරු පොෂ් එකක් මේන්ටේන් කරමු. ගේන්න. මේ පාර තමයි මේ අම්මගෙන් පාඩමක් ඉගෙන ගන්න. හොත්තේ ඉතින් නිකන් සිංහල හදවනන්තරේ වගේ නිකන්. කොහොමද මං කියන පරක්කුවට මේ ඔක්කොම ගෙනාවේ? මේ අම්මගේ හිත දිනාගෙන එළියට පැන ගන්නද කොයිද try එක? ඒව කොයිද මාත් එක්ක? කොළුවෝ මේ අර බබීගේ දුවට බබා හම්බෙන්නනේ ඉන්නේ. මං ඉතින් බැලුවේ බය වෙන්න එපා අම්මේ.
බබීගේ බබාට බබා හම්බෙන්න කලින් ඕන කරන හැම දෙයක්ම එකම තැනකින් ගන්න තැනක් තියෙනවා. ඈ බං උඹට ඇලඩින්ගේ පුදුම පහනවත් හම්බුණාද? නෑ අම්මේ. ඇලඩිනුත් වැල්ඩින් වෙන සුපිරි ප්ලේස් එකක් හම්බුණා. අනේ මන් දන්නේ බබා ඔයා මේව කොහෙන් හොයා ගන්නවද කියලා. හැබැයි මං කලින් දන්නවනම් රට යන්නේ නැතුව ඒ සල්ලි දාලා මෙහෙම shopping කරනවා. මගේ වෙනික ආවනේ. දැන් ඉතින් අම්මට නිදහසේ ගෙදර ගිහලා එන්න පුළුවන්. අනේ අම්මට ගොඩාක් මහන්සි ඇති මේ ටිකේ මේ වැඩ කරලා. අනේ මට මොන මහන්සිද බං? කකුල. අම්මෝ ලෝචෝ මගේ කකුලක් කැඩලාද කොහෙද බං? දැන් නම් ඉතින් මට තමාසයක්වත් මෙහි ඉන්න වෙයි.